කෘෂිකාර්මික බිඳවැටීමේ සිට හරිත විප්ලවය කරා විද්‍යාත්මක පුනරුදය තර්කානුකූල විග්‍රහය අගාධයට ඇද වැටුණු හේතු දේශපාලන කෘෂිකර්මය පැවති රජයෙන් කෘෂිකර්මය හැසිරුවේ විද්‍යාත්මක පදනමකින් නොව ඡන්ද පදනම රැක ගැනීමේ උපක්‍රමයක් ලෙසය. රසායනික පොහොර තහනම කිසිදු විද්‍යාත්මක පෙර සූදානමකින් තොරව එක් රැයකින් රසායනික පොහොර තහනම් කිරීම සඳහා අස්වැන්න 40% සිට 50% දක්වා පහත වැටුණි. මෙය රට ආහාර සුරක්ෂිතතාවය සම්පූර්ණයෙන්ම විනාශ කළේය. අතරමැදියන්ගේ මාපියාව ගොවියාට නිසි මිලක් නොලැබීමත් පාරිභෝගිකයාට වැඩි මිලට මිලදී ගැනීමට සිදුවීමත් පිටුපස සිටි දේශපාලන හිතවත්කම් සහිත සහල් සහ පොහොර මාපියාව ශේස්ත්‍රයේ අගාධයට ඇද දැමීය. වත්මන් රජයේ විද්‍යාත්මක මැදිහත් වීම බාධක මැද සිට ඉහළට වත්මන් රජයේ කෘෂිකර්මය නංවාලීම සඳහා දත්ත තාක්ෂණය පදනම් කරගත් ප්‍රවේශයක් අනුගමනය කරයි. පොහොර සහ යෙදුම් කළමනාකරණය පොහොර සානාධාරය ඍජුවම ගොවියාගේ බැංකු ගිණුමට ලබා දීම ආහාර අතරමැදි දූෂණය ඉවත් කර ඇත. එමෙන්ම පසෙහි ස්වභාවය අනුව අවශ්‍ය පොහොර ප්‍රමාණය තීරණය කරන පාංශු පරීක්ෂණ දිරිමත් කිරීම විද්‍යාත්මක පියවරකි. නවීන තාක්ෂණයේ භාවිතය ඩ්‍රෝන තාක්ෂණය හරහා කෘමි රසායනික ඉසීම ජල කළමනාකරණය සඳහා සංවේදක භාවිතය සහ හරිතාගාර වගාවන් සඳහා තරුණ ජවය ආරක්ෂණය කර ගැනීම රජයේ ප්‍රධාන ඉලක්කයකි. බීජ ස්වෛරීභාවය විදේශීය බීජ මත යැපීම අඩු කර දේශීය දේශගුණයට ඔරොත්තු දෙන ගුණාත්මක බීජ නිපදවීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විද්‍යාත්මක ශක්තිමත් කිරීම. අතිරික්ත අපනයනයට යොමු කිරීම. කෘෂිකර්මය යනු හුදෙක් බඩගින්න නිවීම පමණක් නොව ඩොලර් උපයන මාර්ගයක් බවට පත් කිරීම සැලසුණු. තර්කය අමුද්‍රව්‍ය ලෙස අපනයනය කරනවාට වෙනුවට උදාහරණය ගම්මිරිස් කුරුඳු පළතුරු ඒවා අගය එකතු කළ නිෂ්පාදන ලෙස ජාත්‍යන්තර වෙළඳපොළට යැවීම අවශ්‍ය කර්මාන්තශාලා ග්‍රාමීය මට්ටමින් ඇති කිරීම. බාධක කළමනාකරණය දේශගුණික විපර්යාස සහ ණය බල වත්මන් රජය මුහුණ දීමට සිදුව ඇති ලොකුම බාධකය වන්නේ දේශගුණික විපර්යාස සහ රටේ පවතින මූල්‍ය අර්බුදයයි. විද්‍යාත්මක විසඳුම අනුව බලන කල ජල හිඟ කාලයට ඔරොත්තු දෙන වගා ක්‍රම සහ ගොවීන් සඳහා හඳුන්වා දී ඇති නව රක්ෂණ ක්‍රමවේද හරහා අවදානම අවමු කිරීම. ද ඉන්සයිට් වන අපගේ අවසාන නිගමනය ශ්‍රී ලංකාව නැමැති මාතාව කෘෂිකාර්මික අගාධයෙන් මුදා ගැනීම යනු හුදෙක් බිජුවටක් ව්‍යපිරීම නොවේ. එය දූෂිත දේශපාලන ක්‍රමයේ ඉවත් කර විද්‍යාත්මක පදනම් මත ගොවියා ව්‍යවසායකු බවට පත් කිරීමේ ක්‍රියාවලියකි. බාධක බොහෝ වුවද නිවැරදි තාර්කික මාවත ගමන් කිරීමෙන් ශ්‍රී ලංකාව යලිත් පෙරදිග ධාන්‍යාගාරය බවට පත් කිරීමේ සිහිනය සැබෑවක් වෙමින් පවතී.